Rocksha. Why to play and one movement යක්වන්නයි දැන් සූදානම් වන්නේ. ඉත්තු තියෙන තැන මටක් ගාලා පැහැදිලි කරන්නම්. White king ඉන්නවා H1 වල. White rook ලා දෙන්නෙක් ඉන්නවා. එක rook කෙනෙක් H7 වල අනිත් rook A7 වල. Black king ඉන්නේ D8 වල. මෙතන answers දෙකක් තියෙනවා. White to play නේ. එතකොට rook වදින්න පුළුවන් H8 වලට checkmate වෙනවා. ආයි රුක්ක පස්සට ගත්තා. අනිත් රුක් වැද්දත් A8 වලට. ඒ කියන්නේ අනිත් රුක් A8 වලට ඇද්දත් checkmate වෙනවා. ඉතින් මේ ආන්සර් දෙක මම ආයි කියන්නම්. H8 checkmate, A8 checkmate. එතකොට black king checkmate වෙනවා ආන්සර් දෙකකින්. කැමති ආන්සරයක් තමයි අපිට පාවිච්චියට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දිගටම රැඳී ඉන්න මේ වැනි විශේෂ වීඩියෝ, චෙස් වීඩියෝ, තව වීඩියෝ, වැදගත් වීඩියෝ බලන්නට දිගටම රැඳී ඉන්න. subscribe කරන්න YouTube channel එක, Facebook, Instagram, TikTok page follow කරන්න, share කරන්න, comment කරන්න, tag කරන්න. ඒ වගේම යාළුවෝම chess අදින යාළුවෝම විශේෂයෙන් tag කරන්න. chess එක ලොකු වැඩක් තියෙනවා. දිගටම රැඳී ඉන්න. ඊළඟ වීඩියෝෙන් හමුවෙමු. රාක්ෂ